වඩින්න අපේ ආමුදුනේ වඩින්න. සුවපත් වේවා. පාන්දුකට අපේ මිතුරෙක්ගෙන් දඩමස්. එහෙමයි අපේ ආමුදුනේ. මට සමාවනසේක්වා. උදේ කීව මිතුරෙක් දඩමස් වගේ කිව්දතු. මා ඉක්මනින් මහවර කරන්නේ. රාජපුරුෂයෙක් රජවාසලේ සුවපත් වේවා. පණ්ඩුක රජරාමට දඩමස් කීයක් ලැබිලා තියෙන්නේ. එහෙමයි එමෙතුමනි. එහෙමයි. උදැනකේම මිතුරෙක් ගෙනවිලා දුන්නා. මා පැමිණියේ අප මහරජතුමාගේ විශේෂ රාජ ආඥාවල. එහෙමයි. කිව්වද? අප මහරජතුමාගේ මැදික උපදමා පේලස් මුද්දට සවිකරේ ඉන්න ඔබට බාර කරා. එහෙමයි. පණ්ඩුක ඔබ මේ රාජ්‍යයේ මැනික උපදැමීමට ප්‍රවීණයක් ඇති කෙනෙක් බව ඔබ දන්නවා නොවේ? එහෙමයි. ඇමතිතුමනි එහෙමයි. පණ්ඩුක මේ රාජකාරිය දෙකකින් කරනවා. අවසරයි. මායිට පෙර වුණත් මේ සකසා ගෙනත් දෙන්න. එසේනම් මිසර ඒ බොහොම උද කටේ. එහෙමයි. එහෙනම් පණ්ඩුක එසේනම් මේ හැකියක්මනි ඉන්න දෙකකින් රාජකාරිය නිම කළ යුතුයි. හොඳයි. අවසරයි. වතා ගන්න මේ රාජ ආඥාවක් බව පණ්ඩුක. එහෙමයි ඇමතිතුමනි. එහෙමයි. රාජකාරිය නිසිලස කරන්න. එහෙමයි. එසේනම් මා යන්නේ. හොඳයි. අවසරයි හාමුදුරුවනි. රාජා ආඥාව නෙවෙයි. හරියට රාජකාරිය කලේ නොඇතනම් රාජ උදහසට ලක් වෙනවා. මා මේ වැඩේ හැකික් වෙඩින් මහවර කරනවා. පංගලිකෝ! ඕ ඔබ අපේ හාමුදුරුවන්ට දානේ සූදානම් කරනව නෙවෙයි? මා මේ සියල්ල සූදානම් කරමින් සිටින්නේ පණ්ඩුක. එහෙමයි. අවසරයි අපේ හාමුදුරුවනි. මට හදිස්සියක් නෑ පින්වත. ඔබ ඔබගේ රාජකාරිය නිමා කර සිටින්නකෝ. පංගලිකෝ හැකික් වෙඩින් විශේෂයෙන්ම සූදානම් කරන්න ඕනේ නේද? එහෙමයි. හැකික් වෙඩින් ඔය සූදානම් කරලා හාමුදුරුවෝ පිළිගන්න ඕන. හොඳයි. හරි. අයියයි. අත්තිජිනේ ඉවරයි විනාසයි මොන විනාසයි මොකද අර මහානතුමා දුන්න මාණික්ක රැගෙන තිබුවද ගෙයින්වත් මම තැබුවේ නෑ. මම මේ දානේ සූදානම් කරමින් සිටියේ ආමුදුරන්ට. දෙවියන් මුදුරුවනේ මාණික්ක තිබ්බතනේ නෑ බෝල විනාසයි කොහෙ කියලා හොයන්නද බෝල මාමේ කොටිය උඩුව තැබ්බා එහෙ නැහද කවට ගන්න කරන්ට නම් හදන්න එපා. මගේම සීමේ සීමාව දැන් ඕනෝනත් වඩා වැඩි. මං සැරයක් කිව්වානේ. මම දානේ සූදානම් කරමින් සිටියේ. ඊ කවට කපට හරි අරගත්තා නම් ඒක දිය. රාජ උදාහරණ ලක් වුණොත් අපි දෙන්නගේම හිස ගැසා දමමු. ඇයි දෙයියනේ. මෙතෙන්ට වඩින්න කියන්නේ. නෑ විනාසයි. එතන පොඩ්ඩක් දාන්න. උඹට නොකියවට දැම්මට නුඹට කියන්න හිතෙනවා. මට අපේ හාමුදුරුවෝ ගැන සැකයි. කට. උන්වහන්සේ වයින් දෙයක් කරාවිද? ඔය ඔල්මාදෙන්ද? තාසරන සෝදිස කළා බලුවා නම්
නෑ. නෑ. නුඹට නොකියුවට මට නම් දැන් සැකයි අපේ හාමුදුරුවගේ. මං අහලා බලන්නද පොඩ්ඩක්. දැන් එකපාරක් කිව්වනේ. නෑ මං කොකටත් අහලා බලන්න. අතරයි අපේ හාමුදුරුවනේ. නැන්ද මහරජතුමා මාණික්කයක් ගෙනල්ලා දුන්නා මේ මහමෙතුමාටින් මට උපදාන්න කියලා. ඒක මං හිතන්නේ අපේ මංගලික අරගෙන තියන්න ඇති ගේ ඇතුලේ එහෙම නේද මංගලිකෝ? ආ? දැන් මං සැරයක් කිව්වානේ. පණ්ඩුක කවුරුහාර කතා කියන්නේ? පණ්ඩුක අවසරයි. මා දුටුවානු ඔබ ඒ රැගෙන ඔය කොටේ මත තබනවා. එහෙමයි. එහෙමයි. මමත් මේ ඔබ වහන්සේගෙන් අසාදර ගන්නමයි හිටියේ. ඔබ වහන්සේ රැගෙන සංගවා ගත්තා නම් මාහට ලැබෙන්න සැලසුවා නම් හොඳයි නේද? පණ්ඩුක මා ඔබට වරක් පැවසුවානු පණ්ඩුක මා දුටුවේ ඔබේ කොටේ මත තබනවා පමණයි. එහෙමයි. එහෙමයි. මා ඒ කොටේ උඩ දැබුවා මටත් මතකයි. දැන් මේ මාණික්කෙ මෙතන නැහැ. ඇත්තමයි මංගලිකෝ. තීගත්තිත් නැත්තම්. තිබ්බ දැනත් මැඩික නැත්තම් මොන බහිරම යද මොන ගිල්ලේ? අවසරයි අපේ ආමුදුරුවෝ. මගේ කෝපය දැන් ඉහවහ ගිහිල්ලා තියෙන්නේ. නුඹ වහන්සේ සංගවා ගත්තනම් මාහට ලැබෙන්න සලස්වනු මෙන්න. පණ්ඩුක මා ඔබට කීවරක් පැවසුවද පණ්ඩුක මා දුටුවේ ඔබේ කොටේ මත තබනවා පමණයි. හරි හරි හරි. දමුවා තමයි. මටත් මතකයි. කවුද ධනෙට ආස නැත්තේ? කවුද වස්තුවට ආස නැත්තේ? අනිත් එක ඉතින් ඔබ වහන්සේලාත් රහත් වෙලා නෑ නේද? අවසාන වතාවට කියන්නේ ඔබ වහන්සේ සංගවා ගත්තනම් මහට ලැබෙන්න සලස්වන. මේ නොලැබුණොත් අපි දෙදෙනෙක්ගේ ජීවිත විනාශ වෙනවා. රාජ උදාදර ලක්කුණු. අනේ දෙයියනේ. අපි දෙන්නගේ වෙයිස් දංගෙඩියට යනවා. මට අවසර. සංසුන් වෙලා සොයා බලන්න පණ්ඩුක. එම්බල මුඩු මහන. ගලම් පට්ටක තගේ වචනේ ගන්න බැරි. අවසාන වතාවට කියන්නේ. අවසාන වතාවට අහන්න. නුඹ ගත්තනම් ඒ මහණික්කෙට දියා. පණ්ඩුක සංසුන් වන්න පණ්ඩුක මා ඔබට කීවරක් පැවසුවාද? ඒ පාර ධර්මයේ දේශනා කරන්න දෙනවද? මේක නැති වුණොත් මගේ ගෑණිගේ ජීවිත අනතුරේ. පණ්ඩුක මා දුටුවේ රාජපුරුෂයාගේ දෑතින් රැගෙන ඔය කොටේ මත තබනවා පමණයි පණ්ඩුක. හරි. එහෙම තමයි. හොඳයි. නුඹ ඇත්ත කියන්නේ නැහැ නේද? මම දැනගන්නම් සත්‍ය කුමක්ද කියලා. කුමක් කරන්නද යන්නේ පණ්ඩුක? කරන්න යන්නේද? නැතිනම් මේ ආණික්ක හොයාගන්න. අනේ මේ ආනත්තයි අතාරින්න. කරගන්න යන්න එපා. පණ්ඩුක මොකක්ද තේරි පාප කර්මේ හරි කමන්නේ බල. ඒක අවසානයේ දකින්න ඕනේ. මල් දෙයියෝ පාප කරගෙන. දෙන්නගේ මේ හිස කසාදමාරි. රාජ උදාදන ලක්කේවි. අවසාන වතාවට කියන්නේ මහට මගේ මාණික්කය ලබා දෙන්න. පණ්ඩුක මා ඔබට කීවරක් නම් ප්‍රකාශ කළා. මා දුටුවේ මාණික්කේ කොටේ මත තබනවා පමණයි පණ්ඩුක. මේ මුඩු මහණයාගේ වචනය ගන්න බැරි හැටි. හොඳයි. මම දන්නවා තෝගෙන් සත්‍ය දැනගන්න හැටි. හිතපිය. අනේ මොනවද කරන්නේ? පාප කර්ම කරගන්න. පාප කර්මේ? අනේ එපා. යකෝ සාක්ෂි මේක අපි දෙන්නගම කරුමේ. මේක නැති වුණොත් එහෙනම් අපි දෙන්නම ඉවරයි. අපේ ආම්සරන්ට මොකුත් කරන්න එපා. කරන්න දෙයක් නැමුණ. මේ බලපැත්තේ නරුන් මත. අවසාන වතාවට අහන්න. මොන දැන්වත් පවසපිය. තාමාණික්ක සංගව ගත්තේ කොහෙද? ඒ මට ලැබෙන්න සලස්වලු. පණ්ඩුක මා ඔබට පැවසූ දේ හැර අන් කිසිවක් මාහට පැවසීමට නැත පණ්ඩුක. නැද්ද? හරි. මං අහගන්නවා.
පණ්ඩුක මුඩුම මහණයා ඔබ කුමක්ද මේ කරන්න සැලසෙන්නේ පණ්ඩුක? මා කුමක් කළත් මායි මගේ බිරිඳයි මේ රාජු දාස ගැලවිට්ටුන් එහෙම නැති වුණොත් ඉතින් මුළු ලෝකයක් පුරා රජතුමාගේ මාණික්කේ සොරාගත්ත සොරු බවට අපි දෙන්නම් පත් වෙනවා. ඒ විතරක්ද? අවිස්සක ගෑණිකේ මගේ හිස දංගෙඩියට යනවා බල. පණ්ඩුක මට සොයා බලන්න පණ්ඩුක. ඔබ නිකරුණේ පාප කර්මයක් කරගන්න හදන්න එපා පණ්ඩුක. පාප කරුවේ මම ඒක කරගන්න නැගිටිපිය කීයේ. නැගිටිපිය කීයේ. ඉතක මම දැනගන්නම් තා